ඔය පළවෙනි 7 දවස ගෙවෙනවා කියලා කියන්නේ. මේ මලගිය ප්‍රාණකාරයෙකුට පිංගුතුනි පුදුම වද වේදනාවක් වෙන්නේ. හේතුව පිංගුතුනි සමහර එකෙක් දන්නේ නැහැ මැරුණා කියලා. මේ පණ ගියා පිංගුතුනි දන්නේ නැහැ මැරුණා කියලා. මේ ගිහිල්ලා තමන්ගේ දරුවන් අත ගන්නවා පිංගුතුනි අත ගන්නකොට අහුවෙන්නේ නැහැ. දැන් ඔබ හිතලා බලන්නකෝ පිංගුතුනි ඔබ දවසක් ගිහිල්ලා තමන්ගේ දරුවව ගිහිල්ලා මේ බදා ගන්න හදව දරුවව. එන්න පුතේ යන්න කියලා අඬ ගන්නකොට පිංගුතුනි ඔබට අහුවෙන්නේ නැහැ. ගෙදර කුස්සියේ කැම තියෙනවා පිංගුතුනි ගිහිල්ලා බෙදා ගන්න හැන්දල්නකොට හැන්ද අහුවෙන්නේ නැහැ. අර බත් ටික කා ගන්න විදිහක් නැහැ. රසම කෑම පිංගුතුනි. ආසාවෙන්ම හදාගත්ත කෑම. සමහරවිට ඔබ ආසාවෙන් කෑමක් හදාගෙන නාගෙන එහෙම එනකොට මල මගදී. දන්නේ නැහැ ඉතින්. කය වැල්ලා එතන මැරිලා. මල පෙරේතය ඉපදිලා ඉන්නවා දැන් එනවා මේක. මලා කියලාවත් දන්නේ නැහැ. එන්නේ අරක කන්න. ඇයිලා පිංගුතුනි හැන්ද අල්ලන්න හදනකොට අහුවෙන්නේ නැද්ද? පිංගුතුනි ඔබ ගාව තියෙන සත පහක දෙයක් අරයි යන්නේ. ඔබමයි පිංගුතුනි ඒ ඉන්නේ. ඔබමයි කොහොම තේරුම් ගන්න ඕනේ? ඔබම නෙමෙයි. නමුත් ඔබමයි ඉන්නේ හේතුව මොකද්ද? මෙතන ඔබට තිබිච්ච ආසාවල් ටික එහෙම මොකද හේතුව? මේ දැන් ඉන්නේ කලින් හිටපු ඔබම නෙමෙයිද? මම කියන්නේ ඔබ කියන එකක් අපි හදාගමු දැන්ට. මේ කලින් හිටපු ඔබ නෙමෙයිද ඉන්නේ හේතුව එහෙම කියන්නේ ඇයි? කලින් හිටපු එක්කෙනා කලින් හිටපු ජීවිතේ තිබිච්ච ඕනෑපාකම් ටික ඔක්කොම තාමත් ඔබට තියෙනවනේ. එහෙනම් පින්වතුනි මේ මරණය වුණා කියලා ඒ ඕනෑපාකම් එකක්වත් නැති වෙන්නේ නැහැ. ඒව එහෙම්මම දිනනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න නූල් පොටක දෙයක් අරයි යන්න බෑ. ඔය රැස් කරලා තියෙන කිසිම දෙයක් අරන් යන්න බෑ. ඔබ ඔය ටික රැස් කරන් ඉන්නේ මම දන්නවා පින්වතුනි. ඔබ ඔය ටික රැස් කරන් ඉන්නේ ඔය ආස්වාද විඳින්න ඕන නිසා. හරි හරි. කිසි දෙයක් අරන් යන්න බෑ. මේ මොකද්ද කරන්නේ ඉන්නේ ගිහිල්ලා? අනාථ වෙනවා කියන එකේ උපරිමය නේද පින්වතුනි? ඔබ ඔබගේ අනාගතයේදී හැද දකින්න. දැකලා පින්වතුනි ඕකට පිළියමක් කරගන්න. සමහර විට පොඩ්ඩක් දුක් විඳින්න වෙයි පින්වතුනි. මොකද හේතුව මුල් කාලේ සමහර විට පින්වතුනි දර බැඳීම් තියෙනවා. ඒ තියෙන බැඳීම් නිසා පින්වතුනි සමහරට පැවිද්දකට එහෙම ඊට හදා ගන්න හරි අමාරු වෙයි. ස්වාමි පුරුෂයාට ආදරේ, බිරිඳට ආදරේ, දරුවන්ට ආදරේ මොනවත් ටිකක් තියෙනවා. ගෙදර බැඳීම් ටිකක් තියෙනවා. සමහරට ඇවිල්ලා අඬන්න වෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි මහණෙනි අඬපියව, වැළපියව, ශෝක කරපියව. හැබැයි අඬ වැළපි හරි මේ භව ගමන කෙලවර කරගන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ප්‍රතිපදාව වඩව කියලා. සදාටම නිදහස් වෙස. පින්වතුනි කවුරු නිසාවත් මේ ගමන ප්‍රමාද කරන්න එපා. කවුරු නිසාවත් ප්‍රමාද කරන්න එපා මේක. වගකීම් තියෙනවා නම් ඒව කරන්න කිසි ගැටලුවක් නැහැ. මං කිව්වේ මහාන වෙන්න එන්න කියලා නෙමෙයි. ඔක්කොටම මහාන වෙන්න එන්න බෑ. පුළුවන් අය කරගන්න. හැබැයි කවුරු නිසාවත් මේක ප්‍රමාද කරන්න එපා. ඔබ හිඟමලට වැන්නත් මේක ප්‍රමාද කරන්න එපා.